පන්තිය කරගෙන යනවා. හරි. මේ පේපර් එක මම ඔයාලට දාලා තිබ්බා. ඔයාලා ඒකට උත්තර ලියා ගන්නද ප්‍රින්ට් අවුට් එකක් හරි අරගෙන හරි. නැත්නම් ෆෝන් එකෙන් බලාගෙන හරි උත්තර දීපද? සාදු මට කියන්න මේ උත්තර දීවද කලින්? හරි. උත්තර ලියලා නැත්නම් දැන් මම කතා කරන්න කලින් මේ ස්මාර්ට් බෝඩ් එකේ ඔක්කොම පේපර් එක තියෙනවා. මේකට මම කතා කරන්න කලින් උත්තර ටික ටක් ගාලා ලියන්න. අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳන් කතා කරමු. A කියලා තියෙනවා 20400 යන සංඛ්‍යාවේ ඉලක්කම් කියලා කුලකයක් දීලා තියෙනවා. මට කියන්න බලන්න මේ කියන විදිහට මොකද්ද මේක අපි නම් කරන නම? ඒ කියන්නේ මේ කුලකේ ලියලා තියෙන විදිහ අපි කියනවා මොකක් කියලාද? මේක කුලකේ විස්තර කරලා තියෙන්නේ. ඒකින් අපි මේකට කියනවා කුලකයේ විස්තර කිරීමක් විදිහට ලියලා තියෙනවා කියලා. අපිට කියනවා අවයව සංකල වරහන් තුල ලියන්නේ කියලා. අවයව මොකද්ද අපිට කියනවා අවයව සංකර වරහන් තුල ලිවීමේ ඒ කුලකය ලියා දක්වන්න කියලා. ඒ කුලකය අවයව ලියද්දි අපි ඉංග්‍රීසි අකුරක් දාලා සමාන ලකුණක් දාලා සංකර වරහන දා ගන්නවා. අවයව මේකේ තියෙන අවයව මොනවාද? දෙක තියෙනවා. ඊට පස්සේ බිඳුව තියෙනවා. ආයෙ තියෙනවා හතර තියෙනවා. හතරට පස්සේ ආයෙ මොකද්ද තියෙන්නේ? ආයෙත් හතරට පස්සේ තියෙන්නේ බිඳුවක්. අපි මේ බිඳුව අවයව කුලකයක් විදිහට ලියද්දි අවයව වලට එකම අවයවයේ දෙසරයක් කියන්නේ බිඳුව කියන එක කලින් කියලා කියනවා ඒත් අපි ආයෙසරයක් ලියන්නේ නැහැ. ඊට පස්සේ ආයෙත් තියෙන්නේ බිඳුවක්. අපි බිඳුව ලියලා කියනවා ඒකේ ඉඳලා අපි ආයතරයක් කියන්නේ. එතකොට අපිට අවයව ටික මොනවාද? 2යි 0යි 4යි කියන අවයව තුන විතරයි අපිට එන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ උත්තරේ මේකේ ඉන්නේ. දෙවෙනි ප්‍රශ්නේ ද්විපාර්ශ්වික සමමිතික රූපයක් ලැබෙනසේ. ද්විපාර්ශ්වික සමමිතිය කියන්නේ මොකක්ද? ද්විපාර්ශ්වික සමමිතිය කියන්නේ අපිට එක මත එක හිතින්ද නාමන්න පුළුවන් ද්විපාර්ශ්වික සම්මිතිය තියද්දි. එහෙනම් මේ කඩයිගෙන් අනිත් පැත්තත් මෙන්න මේ වගේම කෑල්ලක් එන්න ඕනේ. අපි ඒ වගේම කෑල්ලක් ඇන්දොත් ඒකට උත්තරේ හරි. පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ අපි යන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට සුළු කරන්න කියලා දීලා තියෙනවා. මම ඔයාලට ප්‍රශ්නයක් අහනවා. සුළු කරන්න ඕන පිළිවෙල මතකද? සුළු කිරීමක් කරද්දී සුළු කරන්න ඕන පිළිවෙල. හරි. අපි චූටි පිටසක් ඉන්න හින්දා chat box එකට හරි නැත්තම් මයික් එක අන්මියුට් කරලා කීවත් කමන්නේ නැහැ. නිකේත මතකද සුළු කරන්න ඕන පිළිවෙල? ඔව් සර්. කොහොමද එන්න ඕනේ මුලින්ම මොකද කරන්නේ අපි? වරහන් ඇතු දෙක සුළු කරනවා. ඊට පස්සේ අපේ ගුණ කිරීමක් තියෙනවා නම් ගුණ කිරීම ඊට පස්සේ sorry අපේ මුලින්ම මොකද කරන්නේ වරහන් ඇතුලේ ඊට පස්සේ අපිට බෙදීමක් තියෙනවා නම් බෙදීමට පස්සේ ගුණ කිරීම ඊට පස්සේ කොහොමද එකතු කිරීම අඩු කිරීම ඔන්න ඔය පිළිවෙලට යන්න ඕනේ. මුලින්ම මේක ඇතුලේ අපිට මොකද කරන්න පුළුවන් දකින්නේ වරහන් ඇතුලේ තියෙන එකක් තියෙනවා නේද? අපි ඉස්සරලම දෙන්න මේ
වරහන් දෙක ඇතුලේ තියෙන එක සුළු කරගමු. කොහොමද එන්නේ? 12 එකතු කිරීම 5. වරහන් ඇතුලේ 4 තියෙනවා. අඩු කිරීම 1. මට මෙන්න මෙතන මේ රතු පාටින් තියෙන මම අදපු තැන තියෙන ගණිත කර්ම මොකක්ද කියලා කියන්න පුළුවන්. කවුරු එකක් ගාලා කියන්නේ? මොකක්ද තියෙන ගණිත කර්ම? සදේ මට කියන්න බලන්න මම මේ මෙතන කියලා ගණිත කර්ම මොකක්ද කියලා. අපිට මෙතන තියෙන ගණිත කර්ම මොකක්ද? මෙතන වරහණක් එක්කන් කිසිම ගණිත කර්මයක් අපිට දීලා නැහැ. හැබැයි මෙතන පොඩි ගණිත කර්මයක් තියෙනවා මොකද්ද? ಗುಣ කිරීම. එහෙනම් මෙතෙන්ට දෙන්න ඕනේ ಗುಣ කිරීම. මේක අපිට පේනවා එකතු කිරීම තියෙනවා, ಗುಣ කිරීම තියෙනවා, අඩු කිරීම තියෙනවා. අපි ඊළඟට මොකද්ද කරන්න ඕනේ? ඊළඟට අපිට ಗುಣ කරන්න වෙන්නේ ಗುಣ කරන එක. 12 5 4 ඉඳන්ම 20යි අඩු කිරීම 1. ඊට පස්සේ අපිට තියෙන්නේ එකතු කිරීම. එකතු කිරීමක් මේක තියෙනවද? ඔව් 12ට 20ක් එකතු කරන්න තියෙනවා. 12ට 20ක් එකතු කරපුවාම කීයද? 32යි. 32කින් එකක් අඩු කරන්න තියෙනවා. කීයද උත්තරේ? 31 එන්න ඕනේ. උත්තරේ විදිහට 31 එන්න ඕනේ. හරි. හතරවෙනි ප්‍රශ්නේ. පෑනක මිල රුපියල් 35ක් නම් එම වර්ගයේ පෑන් 12ක් අඩංගු පෙට්ටියක මිල කීයද? පෑනක මිල 35යි. ඒ වාගේ පෑනක මිල 35යි. ඒ වාගේ පෑන් 12ක් අඩංගු පෙට්ටියක මුලින්ම දෙකෙන් ගුණ කරගන්නවා. දෙවරක් 10යි බිංදුව දානවා. එකක් ඉතුරුයි. දෙවරක් 6යි 1යි 7යි. ඊට පස්සේ අපි එකෙන් ගුණ කරනවා. එක් වරක් 5යි. එක් වරක් 3යි. ඊට පස්සේ මේ දෙක එකතු කරනවා බිංදුවයි 7යි 5යි එකතු වුණාම 2යි දෙක දානවා එකක් ඉතුරුයි. 1යි 3යි 4යි 420යි. පෑන් 12ක් මිල එතකොට වෙනවා අපිට රුපියල් 420ක්. පස්වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන සංඛ්‍යා අතරින් 9න් ඉතිරිව බෙදෙන සංඛ්‍යා යටි ඉරක් අඳින්න කියනවා. 9න් ඉතුරු වෙන්නේ නැතුව බෙදෙන ඒවා. අපි සංඛ්‍යාවක් 9න් ඉතුරු වෙන්නේ නැතුව බෙදනවාද කියලා හොයාගන්නේ කොහොමද? සංඛ්‍යාවක් 9න් ඉතුරු වෙන්නේ නැතුව අපි ඒ සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය කියලා එකක් බලනවා. කොහොමද ඉලක්කම් දර්ශකය බලන්නේ? අපි මුලින්ම උදාහරණයක් විදිහට මේ 270 කියන එකම ගත්තොත් 270 ඉලක්කම් දර්ශකය බලන්න අපි ඉලක්කම් වෙන වෙනම එකතු කරනවා. මොනවාද? 2 තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා 7. ඊට පස්සේ බිංදුව. මේ ටික එකතු කරපුවම කීයද? 2යි 7යි එකතු වුණාම 9යි. 9ට බිංදුවක් එකතු කරපුවම 9ම තමයි. මෙන්න මේ ඉලක්කම් දර්ශකයේ 9 වෙනම නම් ඒ සංඛ්‍යාව අපි කියනවා 9න් බෙදෙනවා. එහෙනම් 270 9න් බෙදෙනවා. අපිට 543 බැලුවොත් 543 පහට එකතු කරන්න ඕනේ 4ක්. ඒකට එකතු කරන්න ඕනේ 3ක්. කීයද? 5යි 4යි 9යි. 9යි 3යි 12යි. ඉලක්කම් දෙක ටිකක් තියෙන්නේ අපි ආයසරයක් එකතු කරනවා. 1යි 2යි. 1යි 2යි එකතු වුණාම කීයද? 3යි. 9 නෙමෙයි එන්නේ. එහෙනම් මේක 9න් බෙදෙන්නේ නැහැ කියලා අපි ගන්නවා.
හරි. හරි. ඊළඟට අපිට තියෙනවා 6039 මේකේ ඉලක්කාන්දාර්ශකයේ බැලුවොත් 6ට එකතු කරන්න ඕනේ බිංදුවක් ඒකට එකතු කරනවා 3ක් ඒකට එකතු කරනවා 9ක් 6යි බිංදුවයි 6යි 6යි 3යි 9යි 9යි 18යි ඉලක්කම් දෙකක් ඇවිල්ලා තියෙනවා අපි ආපහු මේ දෙක වෙනම එකතු කරනවා 1යි 8යි 9යි අපිට ඉලක්කාන්දාර්ශකයේ ආවා කියන 9 එහෙනම් ඒක 9න් බෙදෙනවා 759 බලපුවාම ඉලක්කම් දර්ශකේ මම දක්වලා කියන 7යි 5යි 12යි 12යි 9යි 21යි 21 අපව අපි 2යි 1යි කරනවා 3යි එතකොට 759 බෙදෙන්නේ නැහැ 156 බෙදෙන්නේ නැහැ මෙන්න මේ 270යි 6039යි විතරයි 9න් බෙදෙන්නේ ඒ ඉලක්කම් දෙක යටින් ඉලක් ගහලා තියෙන්න ඕනේ. හයවෙනි ප්‍රශ්නේ. අරය සමාන වෘත්ත තුනක් වෘත්තයේ දී ඇති දී ඇත. වෘත්ත 1යි 2යි 3යි. අරය සමානයි කියනවා මේ වෘත්ත තුනේම. AB දුර සෙන්ටිමීටර් 8යි. මෙතන ඉඳන් මෙතෙන්ද දුර සෙන්ටිමීටර් 8යි කියනවා. එක් වෘත්තයක අරය කීයද? මේ කෙරවලෙන්න ඒ කෙර නම් කරලා තියෙන තැන ඉඳන් මෙන්න මෙතෙන්ද මම මේ නිල් පාටින් ඇඳපු කෑල්ල මොකද්ද දෙන්න මේ පැත්තේ කෙරවලේම වෘත්තයේ අරය ඊට පස්සේ හොඳට බලන්න මම මේ රතු පාටින් ඇඳපු කෑල්ල ඒ කියන්නේ ඒ වෘත්තේම අරයක් තමයි. මේ දෙක අරයක් මේ වෘත්තේම තවත් අරයක්. හැබැයි ඒ අරය මොකද්ද? මෙන්න මේ මැද්දේ තියෙන වෘත්තේ අරයක් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ කෑල්ල මම අංක 3 දාපු කෑල්ල අපි අර මැද්දේ බලපු වෘත්තේ ඇඳපු තවත් අරයක් ඒක කෙරවලේම තියෙන වෘත්තේ අරයක් වෙලා ඊට පස්සේ මෙන්න මේ කොළ පාටින් ඇඳපු කෑල්ල කොළ පාටින් ඇඳපු කෑල්ල කෙරවලේම වෘත්තේ අරයක් වෙලා එතකොට මේ අරය වාගේ කෑලි අරේ කෑලි හතරක එකතුව තමයි අපිට කීයද කියන්නේ සෙන්ටිමීටර් 8යි කියලා කියන්නේ සමාන කෑලි හතරක ඊට අරය වෘත්ත සමාන නම් අරයත් සමානයි එහෙනම් අරේ කෑලි හතරක් සෙන්ටිමීටර් 8යි කියනවා එහෙනම් අපෙන් අහන්නේ එක වෘත්තයක ආරය කීයද අපි සෙන්ටිමීටර් 8 බෙදනවා 4ෙන් කියලා අපිට එන්නේ සෙන්ටිමීටර් 2යි කියලා එනවා සෙන්ටිමීටර් 2යි එහෙනම් 7 වෙනි ප්‍රශ්න මට ආදාර chat box එකට දාන්න කරලාද නැද්ද කියලා 7 වෙනි ප්‍රශ්නේ ටක් ගාලා මීටරෙන් දාන්න නිකේත කතා කරාද 7 වෙනි ප්‍රශ්නේ ඔව් සර්. හරි එහෙනම් කරලා තියෙන්නේ එහෙනම් මම කතා කරන්නේ සංඛ්‍යා රේඛාවක් භාවිතයෙන් ඍණ 3 එකතු කිරීම ධන 5යි අගේ සොයන්න සංඛ්‍යා රේඛාවක් භාවිතයෙන් එකතු කරන්නේ කොහොමද මුලින්ම තියෙන්නේ අපිට ඍණ 3 අපි ඍණ 3 ගාවට ගිහිල්ලා එකතු කරනවා ධන 5 ධන පැත්ත කියන්නේ මොන පැත්තද මේ පැත්ත ධන 5ක් එකතු කරනවා කියන්නේ අපි මේ පැත්තට
5ක් යනවා 1යි 2යි 3යි 4යි 5යි අපිට උත්තරේ කීය දෙන්නේ ධන 2 එනවා අපිට උත්තරේට අටවෙනි ප්‍රශ්නේ අපිට කියනවා 30 24 15 යන සංඛ්‍යාවක කුඩාම පොදු ගුණාකාරය හොයන්න කියලා. හරි. කවුරු වලට විනාඩියක් හොයන්න මම මිනිත්තුවක් දෙන්න. මම මිනිත්තුවක් දෙන්න ඉක්මනට හොයන්න. කොහොමද අපි කුඩාම පොදු ගුණාකාරය හොයන්නේ? ඉස්සරලාම අපි කරගන්න ඕනේ මේ 30යි 24යි 15යි කියන තුන ප්‍රථම සාධක වන විද්‍යාව විදිහට ලියා ගන්න. අපි කොහොමද ප්‍රථම සාධක විද්‍යාව විදිහට ලියා ගන්න? මුලින්ම අපි මේ කරගෙන බෙදන්න ඕනේ පළවෙනියටම අපිට ප්‍රථම සංඛ්‍යාවෙන් කීයද? 2 30 දෙකෙන් බෙදුනහම 15යි. 15 කියන එක අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. 15 කියන එක අපිට දෙකෙන් බෙදන්න බෑ. ඒකින්ද අපි යනවා ඊළඟට කියන එකට කීයටද 3ට. 15 තුනෙන් බෙදපුවාම 5යි. 5 කියන එක තුනෙන් බෙදන්න පුළුවන්ද බෑ. අපි යනවා ඊළඟට තුන් සංඛ්‍යාවට 3ට පස්සේ තියෙන ප්‍රථම සංඛ්‍යාව 5. 5 5ෙන් බෙදුනහම 1යි. එහෙනම් මට ලියන්න පුළුවන් කියන එක 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5. අපි ඒ වගේම 24ටත් බලමු. 24 පළවෙනිට මහන්දරක සංඛ්‍යාව බෙදුවා දෙකෙන් 24 දෙකෙන් බෙදුනහම 12යි. 12ත් අපිට දෙකෙන් බෙදන්න පුළුවන් 12 දෙකෙන් බෙදුනහම 6යි. 6ත් අපිට දෙකෙන් බෙදන්න පුළුවන් 3යි. 3 හැබැයි අපිට දෙකෙන් බෙදන්න බෑ. අපි ඊළඟට යන්න වෙනවා කීයද? 3 කියන එකට 3 තුනේ බෙදුනහම 1යි. එතකොට අපිට 24 ලියා ගන්න පුළුවන් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 කියලා. ඊට පස්සේ අපිට බලන්න ඉතුරු වෙනවා 15. 15 කියන එක බලපු බව නම් අපිට ඊළඟ දෙකෙන් බෙදන්න බෑ 15 දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඒ හින්දා ඊළඟ ප්‍රථම සංඛ්‍යාවට යනවා උඩට 15 තුනෙන් බෙදුනහම 5යි. 5 කියන එක තුනෙන් බෙදන්න බැරි නිසා අපි යනවා ඊළඟ ප්‍රථම සංඛ්‍යාවට 5. 5 5ෙන් බෙදුනහම 1යි. 15 අපිට ලියන්න හැකි 3 ගුණ කිරීම 5 කියලා. හරි. ඊට පස්සේ දෙක මම මේක බලබල විදියක් විදියට ලියනවා 2 දෙකේ 1යි තියෙන්නේ ඉන්නවා 1 දාගන්නවා 3 තියෙන්නේ 1යි 5 තියෙන්නේ 1යි ඊට පස්සේ 24ට ආපුවම දෙකේ ඒවා තියෙනවා 3ක් දෙකේ ඒවා තියෙනවා 3ක් තුනේ ඒවා තියෙන්නේ 1යි තුනේ ඒවා 1යි 15 බලපුවම තුනේ ඒවා 1යි 5 එකයි. හරි. ඊට පස්සේ අපි ගන්න ඕනේ මෙන්න මේ බලය වැඩිම ටික. දෙකේ බලය වැඩිම කීයද තියෙන්නේ? දෙකේ තුන්වෙනි බලය වැඩි. තුනේ නම් හැම එකම පළවෙනි බලය තියෙන්නේ.
3 නම් හැම එකම පළවෙනි බලය තියෙන්නේ 5 පළවෙනි බලය. අන්න එහෙම වැඩි ටික ගත්තාම අපිට ඒ ටිකේ හොයාගන්න පුළුවන් ගු කියලා අපිට කියනවා කුඩාම පොදු ගුණාකාරය. දෙකේ තුන. ඒ කියන්නේ දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක තුනේ එක තුනේ එකයි තුන පහේ බල එක ඒ කියන්නේ 5යිමයි. දෙක ගුණ කිරීම දෙක දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 8 වරක් 3 24යි 24 වරක් 5 24 වරක් 5 4 වරක් 20 බිඳුව දාන දෙකක් ඉතුරුයි 5 වරක් දෙක 10යි 2යි 12යි 120යි. එතකොට මේ කුඩාම පොදු ගුණාකාරය කීයද? 120. ඊට පස්සේ සමීකරණයක් දීලා කියනවා විසඳන්න කියලා. මේක බලද්දී අපිට පේනවා මුලින්ම දෙපැත්තෙන් එක පැත්තට 5ක් අඩු වෙලා. මේ පැත්තෙන් 5ක් අඩු වෙලා. මට ඒ අඩු වෙච්ච 5 අයින් කරන්න ඕනේ. අඩු කිරීම 5 අයින් කරන්න ඕනේ. ඒ හින්දා මම මොකද කරන්නේ? මට අඩු කිරීම 5 අයින් කරගන්න ඕනේ. එහෙනම් මම 5ක් එකතු කරනවා. සමීකරණයක එක පැත්තකට විතරක් 5ක් එකතු කරලා අපිට නිකන් ඉන්න බෑ. දෙපැත්තටම 5 ගන්න එකතු කරන්න වෙනවා. එතකොට අඩු කිරීම 5ට එකතු කිරීම 5 කැපිලා යනවා. ඒ පැත්තේ 3යි x විතරක් ඉතුරු වෙනවා. 7 එකතු කිරීම 5 7යි 5යි එකතු කරපුවාම 12යි. 3යි x කියන්නේ මොකද්ද? 3 ගුණ කිරීම x. අපි ගුණ කිරීම අයින් කරන්න මොකද කරන්නේ? බෙදනවා කීයකට? 3ෙන්. 12ක් අපිට 3ෙන් බෙදන්න වෙනවා. එතකොට 3ට 3 කැපිලා යනවා. x විතරක් ඉතුරු වෙනවා. 12 3ෙන් බෙදුනහම කීයද? 4යි. අපිට x ට උත්තරයක් එනවා. x සමානයි 4යි කියලා. දහය ප්‍රථමක සංඛ්‍යාවල බලයන්හි ගුණිතයක් ලෙස ලියන්න. ප්‍රථමක සංඛ්‍යාව වල බලයන්හි ගුණිතයක් කියන්නේ මොකක්ද? අපි මෙන්න මේ සංඛ්‍යා තුනක් ඉන්නේ ප්‍රථමක සංඛ්‍යාවල බලයන්හි ගුණිතයක් ලෙස තමයි මේ ලියලා තියෙන්නේ. මේ ලියලා තියෙන්නේත් එහෙම. මේක ලියලා තියෙන්නේත් එහෙම. අන්න ඒ වාගේ 18 කියන එක ලියන්න කියනවා. අපි දන්නවා ලියන්න. මොකක්ද 18 පළවෙනි ප්‍රථම සංඛ්‍යාව කීයද? 2. දෙකෙන් බෙදන්න පුළුවන්ද? ඔව් දෙකෙන් බෙදනවා කීයද? 9යි. 9 කියන එක දෙකෙන් බෙදන්න පුළුවන්ද? බෑ. අපි ඊළඟ ප්‍රථම සංඛ්‍යාව යනවා කීයද? 3. 9 තුනෙන් බෙදනවද? ඔව් 3 වරක් 3 9යි. ඊළඟට 3 3ෙන් බෙදනවද? ඔව් කීයද? 1යි. එතකොට අපිට 18 කියන එක ලියන්න පුළුවන්. 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 දෙකේ එකයි තියෙන්නේ 3ේ දෙකක් තියෙනවා. හරි. මෙන්න ප්‍රථමක සංඛ්‍යාවල බලයන්හි ගුණිතයක් විදිහට ලීවා. හරි. 11 වෙනි ප්‍රශ්නේ. සහන්ගේ උපන්දිනය 2011 8යි 13 වෙනවා කියලා තියෙනවා. ඔහුගේ මල්ලි ඔහුට වඩා අවුරුදු 3යි මාස 7යි දින 4ක් බාලයි. මං චූටි ප්‍රශ්නයක් අහනවා. ඔයාලා මේක කරේ සහන්ගේ උපන්දිනේට මල්ලිගේ මේ බාල අවුරුදු 3යි මාස 7යි දින 4 කියන එක එකතු කරාද අඩු කරාද? මට කියන්න ඔයාලා මොකද්ද කරලා තියෙන්නේ? එකතු කරලාද අඩු කරලාද? හරි මට ටග් ගාලා chat box එකට හරි මේ මයික් කන්වර්ට් කරලා හරි කියන්න. විනාඩි ඉක්මනට. එකතු කරාද අඩු කරාද කියලා. තියාර මොකද කරේ? තියාර මේක එකතු කරාද අඩු කරාද?
අඩු කරාස අඩු කරා. අඩු කිරීමේදී චූටි ගැටලුවක් තියෙනවා. හොඳට බලන්නකෝ. ඔන්න මම උදාහරණයක් ගන්නම්. මගේ උපන්දිනේ 2000 කියලා අපි ගමු. හරිද? මට කියන්න දැන් 2026 2026 මට කියන්න දැන් මගේ වයස කීයද? හරි ලේසි. 2000 ඉපදුනා නම් 2026 වෙද්දි වයස කීයද? කද මට ඉක්මනට කියන්න 2000 ඉපදුනා නම් 2026 වෙද්දි වයස කීයද අවුරුදු? කද 2000 ඉපදුනා නම් 2026 වෙද්දි වයස අවුරුදු 26යි. හිතන්න මට මල්ලි කෙනෙක් ඉන්නවා. එයා ඉපදුනේ 2004. එයාට එතකොට 2026 වෙද්දි වයස අවුරුදු 22යි. වයස අවුරුදු 22යි. එතකොට මල්ලි ඉපදිලා තියෙන්නේ මට වඩා අවුරුදු 4ක් පස්සේ. මල්ලි ඉපදිලා තියෙන්නේ මට වඩා අවුරුදු 4ක් පස්සේ. හදිසියවත් මගේ උපන්දිනේ 2000 මල්ලි මට වඩා අවුරුදු 4ක් පස්සේ කිව්වොත් මොකද කරන්න වෙන්නේ? මේකට අවුරුදු 4ක් එකතු කරන්න තමයි අපිට වෙන්නේ. අවුරුදු 4ක් අඩු කරොත් අවුරුදු 4ක් අඩු කරොත් අපිට වෙනවා 1996 ඉපදිච්ච කෙනෙක්ට 1996 ඉපදිච්ච කෙනෙක් පාවුත් 2026 වෙද්දි වයස අවුරුදු කීයද? අවුරුදු 30ක් වෙනවා. එහෙනම් මට මල්ලි වෙන්නේ නැහැ. මට කවුද වෙන්නේ? අයියා වෙන්නේ. මල්ලි වෙනවා නම් උපන්දිනේට මොකද කරන්න වෙන්නේ අපිට? එකතු කරන්න වෙනවා. එහෙනම් මේකට මේ කාලේ මොකද කරන්න ඕනේ? අපිට මේකට මේ කාලේ අපිට එකතු කරන්න වෙනවා. කීයකද? 2011 8යි 13ට අපිට අවුරුදු 3යි මාස 7යි දවස් 4ක් එකතු කරන්න වෙනවා. 13ට 4ක් 3ට 4ක් එකතු වුණාම 7යි. 1ට බිංදුවක් එකතු වුණාම 1යි. 8ට 7ක් එකතු වුණාම කීයද? 15යි. අපිට මාස ගොඩේ 15ක් තියන්න බෑ. අපිට තියන්න පුළුවන් උපරිම 12යි 3ක් ඉතුරු වෙනවා. එහෙනම් අපි කෙලින්ම 12 අවුරුද්දක් විදිහට අරන් ගිහිල්ලා 3 මෙතනින් තියෙනවා. හරි 3යි 1යි 4යි අපි අරගෙන ආපු අවුරුද්ද 5යි 1යි බිංදුවයි 2යි. එතකොට මල්ලිගේ උපන්දිනේ කවද්ද? 2015 3 වෙනි මාසේ 17 වෙනිදා. හරි. ඊට පස්සේ 12 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා භාග ආරෝහණ පටිපාටියට සකස් කරන්න. මේක අපිට බලනවා පේනවා මේ දෙකේ නම් පළවෙනියට දීලා තියෙන 5න් එකේනයි 3න් එකේනයි දීලා තියෙන භාග දෙකේ හරේ භවය සමානයි. අපිට 3 වෙනි එකේ එහෙම කිසිම සම්බන්ධතාවයක් බලා ගන්න බෑ. එහෙනම් අපි මොකද කරන්නේ?
මේ තුනම හරය සමාන කරගන්න. පහෙන් එක මට 15 කරගන්න පුළුවන්ද? ඔව් පහෙන් එක මට 15 කරගන්න පුළුවන්. කීයද ගුණ කරන්න ඕනේ? පහෙන් එක 3ෙන් ගුණ කරන්න ඕනේ. භාගික යට විතරක් ගුණ කරලා බෑ. යට ගුණ කරනවා නම් උඩට අනිවාර්යෙන් ගුණ කරන්න ඕනේ. පහ ගුණ කරපුවාම 15යි 15යි උඩ එක කියන එක 3ෙන් ගුණ කරපුවාම 3යි. පහෙන් එකට අපි තුල්ල භාගයක් ලියාගත්තා 15න් 3යි. 3ෙන් එකට කීයද ලියාගන්න පුළුවන් 15න් 5යි. අපිට තුන්වෙනි එක නම් දීලා තියෙනවා කෙලින්ම 15න් 4යි කියලාම. මෙන්න පළවෙනි එකට තුල්ල භාගයක් ලියාගත්තා මේ. දෙවෙනි එකට තුල්ල භාගයක් ලියාගත්තා මේ. තුන්වෙනි එකට තුල්ල භාගයක් ලියාගත්තා මෙන්න එකක් තියෙනවා. දැන් මට ඕන බලන්න ක්‍රියාවක්ද ආරෝහණ එහෙනම් වැඩි වෙන පිළිවෙලට 15න් 3ද පොඩිම 15න් 5ද පොඩිම 15න් 4ද පොඩිම පොඩිම එක මොකද්ද 15න් 3 15න් 3 කියන්නේ කීයද 5න් 1 ඊළඟට මේක හරි ඒක ලියාගත්තා මේ දෙකෙන් පොඩි මේක මොකද්ද 15න් 5ද 15න් 4ද 15න් 4 15න් 4 කියන එක අපිට දීලා තියෙන්නේ 15න් 4 විදිහටමයි අපි ඒ විදිහට ලියාගත්තා ඊට පස්සේ ලොකු මේක කීයද 15න් 5 ඒක අපිට දීලා තියෙන්නේ කොහොමද 3න් 1 විදිහට එතකොට මුලින්ම එන්න ඕන 5න් 1 15න් 4 3න් 1 ආරෝහණ පිළිවෙලට ලියාගන්න 13 වෙනි ප්‍රශ්නේ විස්තරයට ගැලපෙන සංඛ්‍යාව ලියන්න. හරිම ලේසි 10න් බෙදන්න තියෙන්නේ 10න් බෙදාදී මොකද වෙන්නේ මේ ඉස්සරහා පැත්තට මං ඉන්න පැත්තට දශම තිත එකක් පායිනවා ඒ කියන්නේ මොකද්ද 30.4 තියෙන්නේ මෙන්න මේ දශම තිත එකක් ඉස්සරහට පායිනවා එකක් ඉස්සරහට බැලුවම මොකද්ද වෙන්නේ 3 ගාවට දශම තිත එනවා 3.04 14 වෙනි ප්‍රශ්නේ ඍජුකෝණාශ්‍රයේ දිග 2l පළලේ දිග 2l පළලේ මේ පැත්ත 2l නම් අනිවාර්යෙන් මේ පැත්තත් 2l වෙන්න ඕනේ මේ පැත්ත l නම් අනිවාර්යෙන් මේ පැත්තත් l වෙන්න ඕනේ ඍජුකෝණාශ්‍රයක් ඉඳලා පරිමිතිය p සඳහා පරිමිතිය කියන්නේ මොකක්ද වටේ දිග මේකට සූත්‍රයක් ලියන්න කියනවා හරි එහෙනම් අපි මේ පැත්ත මුලින්ම එකතු කරමු කීයද 2l එකතු කිරීම මේ පැත්ත එකතු කරමු කීයද l ඊට පස්සේ මේ පැත්ත උඩ පැත්ත තියෙනවා ඒ පැත්තත් එකතු කරමු 2l එකතු කිරීම උඩ ඉඳන් පල්ලෙහාට l එතකොට මේ ටික එකතු කරලා අපිට ලියන්න තියෙන්නේ 2l l එකතු වුණාම 3l 3l ට 2l එකතු වුණාම 4යි 5යි l 5l ට l එකතු වුණාම 6යි l කියලා අපිට සූත්‍රයක් එනවා පීට. 15 වෙනි ප්‍රශ්නේ. කිලෝ 3යි ග්‍රෑම් 750 අපිට කියනවා 6න් බෙදන්න කියලා. අපිට 3 6න් බෙදන්න පුළුවන්ද බෑ. එහෙනම් බිඳුවයි 3 ගත්තා. ඊට පස්සේ කෙලින්ම මේ 7 පල්ලෙහාට ගත්තා. මෙතන 3 ඉතුරු හින්දා ඒ 3ත් මෙතෙන්ද අරන් ගියා. 37ට 6 ඒවා කීයද? 37ට 6 ඒවා 6යි 36යි. එකක් ඉතුරුයි. 5 ගත්තා. 15ට 6 ඒවා 2යි 12යි 3ක් ඉතුරුයි.
බිඳුව ගත්ත පල්ලෙහාට 30ට 6 වරක් කීයද? 6 වරක් 5. හරියටම 30යි ඉතුරු නෑ. එතකොට අපිට කිලෝ බිඳුවයි කියන්නේ කිලෝග්‍රෑම් නෑ. උත්තරේ එන්නේ කීයද? ග්‍රෑම් 625ක් කියලා අපිට උත්තරේ එනවා. හරි. ඊට පස්සේ මෙන්න තියෙනවා කුඩා විශාල හෝ සමාන සංකේත අතුරින් සුදුසු සංකේත යොදා සුදුසු සංකේත තෝරා හිස්තැනේ ලියන්න කියලා තියෙනවා අපිට. අපිට ඉස්සෙල්ලා සංසන්දනය කරන්න කලින් අපි මේ තියෙන ඒවාට කියනවා මිශ්‍ර සංඛ්‍යාවක්. ඉලක්කමක් තියෙනවා භාගයක් තියෙනවා. අපි මේක මොකද කරන්න ඕනේ? කෙලින්ම භාගයක් කරගන්න ඕනේ. කොහොමද කරන්නේ? මේ 3 කරනවා 4. 3 වරක් 4 12යි. ඒකට මේ උඩ තියෙන එක උඩ තියෙන දෙක තියෙන්නේ මෙතන. දෙක එකතු කරනවා 12ට 2 එකතු කරපුවම 14යි. ඉතින් යට තියෙන 3 එහෙම්මම ලියා ගන්නවා. මේකේ 12 ගුණ කරනවා ඊළඟට තියෙන එක 4ෙන් 12 වරක් 4 48යි. 48ට 5ක් එකතු කරපුවාම 53යි. ඉතින් උඩට ලියා ගන්නවා 53 යට 12 එලෙසම ලියා ගන්නවා. ඊට පස්සේ අපිට බලද්දි පේනවා මේ දෙකේ හරයන් දෙක සමාන නෑ. ඉතින් උඩ ලවය ගැන බලලා අපිට කිසිම දෙයක් කියන්න බෑ. එහෙනම් මේ දෙක කියන්න පුළුවන් එකම විදිය මොකද්ද? හොඳම විදිය මේ දෙකේ හරයන් දෙක සමාන කරගත්තොත් අපිට මේ දෙක සංසන්දනය කරලා මොනවා හරි කියා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒකින්ද මට 3 12 කරගන්න කීයද ගුණ කරන්න ඕනේ? 3 4ෙන් ගුණ කරපුවම 12 වෙනවා. අපිට 3 විතරක් ගුණ කරලා ඉන්න බෑ. 14ක් 4ෙන් ගුණ කරන්න වෙනවා. 14 4ෙන් ගුණ කරපුවම 56යි. ඉතින් යට 3 වරක් 4 12යි. ඊට පස්සේ අනිත් දොළහෙන් 56ද ලොකු 12න් 56ද ලොකු මේ දෙකෙන් ලොකු මොනවාද? 12න් 56 ලොකුයි. දැන් අපි ඔයාලට මම කියන එක ඇහෙනවද? මේ පොඩි වැස්සක් පටන් ගත්තා ඒ හින්දා ඔයාලට මම කියන එක පැහැදිලිව ඇහෙනවද? නිකේත මම කියන එක ඇහෙනවද? loud heroes ඈ? හරි. එහෙනම් ඔයාලා 10ට තමයි මේ ගණන් ප්‍රාධාන්‍ය ඉස්සරහින් දෙකකින් වැස්ස අඩු වෙච්ච ගමන් මම කතා කරන්න ගන්නවා. නැත්නම් ඔයාලට මම කියන එක. දැන් මේ ගණන් ටික හදලා නැත්නම් ප්‍රස්තාව බලන්න වැස්ස අඩු වෙච්ච ගමන් මම ගන්නවා.